Configuration. මේ ProLink H5004NK රවුටරය කන්ෆිගර් කරන ආකාරයයි. දැන් අප කන්ෆිගර් කිරීමේ ක්‍රියාවලිය ආරම්භමු. අපට අවශ්‍ය වන්නේ පරිගණකය තුළින් රවුටරයට පිවිසී එය කන්ෆිගර් කර ගැනීමයි. මේ සඳහා ඔබට පහසු වෙබ් බ්‍රවුසර් එකක් භාවිතා කරගත හැකිය. එනම් Internet Explorer, Firefox, Chrome ආදීන් ඔබගේ පරිගණකයේ සතුව මේ වන විටත් පවතින වෙබ් බ්‍රවුසරය මේ සඳහා භාවිතා කර හැක. අප ඒ සඳහා ඉතා බහුලව භාවිතා වන Internet Explorer භාවිතා කරමු. දැන් අප රවුටරය තුළට පිවිසීමට රවුටරේ IP ඇඩ්‍රස් එක භාවිතා කර ගන්නවා. මේ සඳහා වෙබ් බ්‍රවුසර් එකේ ඇති ඇඩ්‍රස් බාර් එක මත 192.168.1.1 යනුවෙන් ටයිප් කර ඉන්පසු එන්ටර් කරන්න. ඔබට ලැබෙන මෙම වින්ඩෝ එකේ රවුටරයේ යූසර්නේම් සහ පාස්වර්ඩ් ඇතුළත් කළ යුතුයි. එහි යූසර්නේම් ලෙස ඇඩ්මින් සහ පාස්වර්ඩ් ලෙස පාස්වර්ඩ් භාවිතා කළ යුතුයි. එය නිසියාකාරව ඇතුළත් කර ගැනීමෙන් පසුව ලොගින් බටන් එක ක්ලික් කරන්න. එවිට ඔබ ඉදිරියේ මේ ආකාර ඉන්ටර්ෆේස් එකක් ප්‍රවේශ වෙයි. මෙහිදී ඔබ Quick Setup මත ක්ලික් කරන්න. එහිදී ඔබට ලැබෙන නව ඉන්ටර්ෆේස් එකෙහි සඳහන් යූසර්නේම් සහ පාස්වර්ඩ් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් ලබා දුන් පාස්වර්ඩ් ස්ලිප් එක තුළ ඇති යූසර්නේම් සහ පාස්වර්ඩ් නිවැරදි ලෙස ඇතුළත් කළ යුතුයි. උදාහරණයක් ලෙස මෙහි යූසර්නේම් එක aaa@sltbb ලෙස සලකමු. පාස්වර්ඩ් එක 123456 ලෙස සලකමු. ඉන් අනතුරුව Wi-Fi කන්ෆිගර් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා අදාළ වන සෙටින්ග්ස් පහතින් දිස්වෙයි. ඔබට Wi-Fi කලාපය ක්‍රියාවිරහිත කර ගැනීමට අවශ්‍ය නම් මෙහි Disable Wireless LAN යන්න සිලෙක්ට් කරගත යුතුයි. නමුත් ඔබට Wi-Fi ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය නම් Disable Wireless LAN යන්න සිලෙක්ට් කර ගැනීම සිදු නොකර යුතුයි. මෙතැන් සිට ඔබගේ Wi-Fi කලාපය ක්‍රියාත්මක කර ගැනීම ආරම්භන බැවින් අප Disable Wireless LAN යන්න සිලෙක්ට් කර ගැනීම සිදු නොකර මේ තත්ත්වයෙන්ම තබා අනෙක් සෙටින් සිදු කරගත යුතුයි. SSID ඉදිරියේ ඔබගේ Wi-Fi කලාපය සඳහා ඔබට කැමති ලෙස නමක් ඇතුළත් කරගත හැකිවන අතර ඔබගේ පහසුව සඳහා SLT ADSL ලෙස භාවිතා කරමු. ඉන් පසු එන්ක්‍රිප්ෂන් යන්න WPA2 මික්ස්ඩ් ලෙස සිලෙක්ට් කර ගන්න. දැන් ඔබ පාස්වර්ඩ් ලෙස යෙදීමට අපේක්ෂා කරන සංකේත pre-shared key ලෙස සටහන්ව ඇති ස්ථානයේ යොදන්න. මේ සඳහා අවම වශයෙන් සංකේත 8ක් සහ උපරිම සංකේත 64ක් භාවිතා කළ හැකි වන අතර උදාහරණයක් ලෙස මේ සඳහා සංකේත 8ක් පාස්වර්ඩ් එක ලෙස භාවිතයට ගනු ලබනවා. ඉන් පසු සබ්මිට් කරන්න. සබ්මිට් කිරීමෙන් පසු මෙම ඉන්ටර්ෆේස් එකෙහි වම්පස ඉහලින් ඇති සේව් බටන් එක සිලෙක්ට් කර ගැනීමෙන් ඔබගේ කන්ෆිගරේෂන් ක්‍රියාවලිය සේව් කරගත හැකි වෙනවා. ඔබ දැන් මේන්ටනන්ස් ටැබ් එක වෙත පිවිසිය යුතුයි. ඒ රවුටරය රීබූට් කර ගැනීම සඳහායි. එහිදී ඔබට දිස්වන ඉන්ටර්ෆේස් එකෙහි ඇති රීබූට් සිලෙක්ට් කරගත යුතුයි. ඉන් පසු ඔබට රවුටරය රීබූට් කර ගැනීම සඳහා නැවතත් මෙහි සඳහන් රීබූට් සිලෙක්ට් කර ගැනීම සිදු කරගත යුතුයි. දැන් ඔබගේ ProLink H5004NK රවුටරයේ කන්ෆිගරේෂන් ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. මේ සඳහා විනාඩි 3ක පමණ කාලයක් ගතවනු ඇත. මෙතැන් සිට ඔබගේ ProLink H5004NK රවුටරය මගින් රිසිසේ අන්තර්ජාලය හා සැරිසැරීම සඳහා සියල්ල සූදානම්. පාස්වර්ඩ් යොදා Wi-Fi කලාපය ආරක්ෂා කර ඇති බැවින් අදාළ පාස්වර්ඩ් එක යොදා ගනිමින් එයට ප්‍රවේශ විය හැකි වෙනවා. දැන් ඔබට රිසිසේ අන්තර්ජාලය හා සැරිසැරීම උදෙසා සියල්ල සූදානම්. ගෘහස්ත පාරිභෝගික ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි පැකේජ් කිහිපයක් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් දැන් හඳුන්වා දී තිබෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා www.slt.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.